හදවතින්ම සුබානාගතයක් ගණිතයේ හොඳ සාමාර්ථයක් ගන්න උත්සාහ දරන ඔයාලා හැම දෙනාටම වෙනද වගේම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය කියන පාඩමේ 6 වෙනි වීඩියෝ එක tan inverse සම්බන්ධ ගණනය කිරීම තමයි අද කතා කරන්න යන්නේ. දැන් අපි ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනිට නම් අනිවාර්යයෙන්ම ඔයා වෙනි වීඩියෝ එකේ නම්ම බලාගෙන එන්න හරි පිළිවෙලින් ඊට පස්සම ඔයාලට මේ ත්‍රිකෝණමිතිය හදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්නම් අපි ඉගෙන ගන්න දැන් ඔයාලා එක්සෑම් එකේදී ලකුණු හොඳ ලකුණක් ගන්නනේ. ඉතින් ඒක ඉතින් එහෙම කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම අනුපිළිවෙලින් ඉගෙන ගන්න පාඩමක් හරියට කරගන්න. හරි එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව පාඩමට යන්. ඔයා ඉතින් මේ දක්වා හදාගත්ත නෝට් ටික සහ ඕනි කරන දැන් ඔයාලා දන්න වගුවන ත්‍රිකෝණමිතික වගුව ඕන ඊට පස්සේ රූලක් ඕන ඊට එහෙම ලැහැත්ති කරගෙන පාඩමට යමු. හරි ඔන්න ඉතින් මමත් අරන් තියෙන්නේ අපේ පොත 11 වසරේ 3 වෙනි පොත. මේක තමයි අවගණ මෙන්න මේ ත්‍රිකෝණමිතික වගු තියෙන්නේ. ඉතින් මේ වගු ටික අපිට ඕන. අද අපි කතා කරන්නේ tan inverse වලින් ගණන් හදන්න තමයි තියෙන්නේ අද. අපි ගියේ වීඩියෝ එකේදී කතා කරේ sin inverse වලින් ගණන් හදන එක. හරි ඉතින් මම මේක ගණක් ඇසුරින්ම පැහැදිලි කරන්නම් මේ විදිහට. මේ බලන්නකෝ. පළවෙනි ගාන මම හදන්නම් කියා දෙන්නම් පුළුවන් නම් හදන්න. 0.27.42. 27.42. දැන් ඊට පස්සේ දැන් ඔයාලට චුට්ටක් සොංගබුංගා වෙන්න පුළුවන්. දැන් අපි කලින් හෙව්වේ tan නේ. ඔව් අපි කලින් හෙව්වේ tan තමයි මේ. මෙහෙම අකුරු ආකාර දෙකක් තියෙනවා හොඳේ. tan බලනවා tan inverse බලනවා. tan බලනවා නම් මෙතන ඉන්න ඕනේ කවුද? කෝණයක් අංශක 15යි කලා 40. මම සාමාන්‍යයෙන් කියන්නම් ඊට පස්සේ මෙතන වරහණක් ඇතුලේ 0.27.80. කොහොම අගයන් දෙකක් තියෙනවා. දැන් මේකෙන් අපි කරන්නේ tan වගුවේ අගය. tan වගුවේ අගය දැන් 50 40 බලන්න තියෙන්නේ. මේක අපි බලන්නේ tan වගුවේ කොහෙද තියෙන්නේ? tan වගුවේ කොහෙද තියෙන්නේ? මෙන්න මේ දෙක තියෙන තමයි තියෙන්නේ. දැන් sin වලත් එහෙමනේ. sin තියෙනවා මෙහෙම sin තියෙනවා. ඊට පස්සේ 50යි කලා 40. ඊට පස්සේ sin inverse තියෙනවා. 50යි කලා 40. ඉතින් මෙන්න මේ දෙක තමයි අපි වැඩිපුරම මේ ත්‍රිකෝණමිතියේදී කතා කරන්නේ. දැන් cos inverse කතා කරන්නේ නැහැ. cos මෙහෙම තිබුණාට cos 50යි කලා 40 මේ යගේ අපිට ගණනය කරන්න පුළුවන් අවශ්‍ය නම් ගණනය කරන්න පුළුවන්. මම කියා දීලා තියෙනවා SCT යගයන් සෙවීම යන මාතෘකාව යටතේ. හැබැයි cos inverse මෙන්න මෙහෙම අපි කතා කරන්නේ වරහණක් ඇතුලේ මේක වරහණක් ඇතුලේ මේක එන්නුනේ ඕන නෙමෙයි. අගයක් මම මේක ලියන්නම්කෝ 0.2115 කියලා. මේකේ තියෙනවනේ 0.1780. මේක අපිට හොයන්න නැහැ. ඒ කියන්නේ S මට්ටමේදී නෑ. මේකදී මම කියා දෙන්නම් A මට්ටමේදී. A මට්ටමේ ත්‍රිකෝණමිතියේදී තමයි මෙන්න මෙයා කියා දෙන්නේ. S මට්ටමේ ත්‍රිකෝණමිතියේදී. හැබැයි මේ දෙන්න අනිවාර්යෙන් අපි දැනගන් ඉන්න ඕන S මට්ටමේදී අපි දැනගන් ඉන්න ඕන. ඉතින් ඕක තමයි දැන් අපි මේ දෙකම කතා කරානේ. මේක හොයන හැටිත් කතා කරා, මේක හොයන හැටිත් කතා කරා, මේක හොයන කතා කරා. ඒ තමයි අපි දැන් කතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඒවා හොයන්න යද්දී අපිට අපහසුතාවයක් එනවා. මොකද මෙන්න මේ අගය හරියටම මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන අගය හරියටම පොතේ තියෙනවද? මේකේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න විදියක් නැහැ. හරියටම තියෙනවද නැද්ද කියලා හොයාගන්න විදියක් නැහැ. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා මේකේ. හරි. මම බෝඩ් එකේ මග ගන්නම් චුට්ටක් ඉන්න. අපි මේක හදන්න යනකොට අපි මෙන්න මේ වගේ ගණන් කියනකොට මම කියනවා මෙන්න මේ වගේ ගණන්. කියන්නේ ඉන්වර්ස් ගණන්. මොකක්ද? ඉන්වර්ස් ගණන්. මේ මම සිංහලෙන් ලියන්නම්කෝ. ඉන්වර්ස් ගණන් කියනකොට කවුද ඉන්නේ? sin inverse ඉන්නවා. ඊගවට ඉන්නවා tan inverse. වරහණක් ඇතුලේ අගයක් තියෙනවා. ඊට පස්සේ tan inverse ඉන්නවා. මෙන්න මේ වගේ අගයන් හදන්න යනකොට අපි කරන්නේ අපි මේක මෙහෙම ඉරක් ගහලා මෙන්න මේ වරහණ ඇතුලේ තියෙන එක මෙතන ලියා ගන්නවා. 0.27.42. ඇයිස ඒක ලියාගත්තේ? ඇයි ඒක ලියාගත්තේ? පොඩක් ඉන්න තව ඉස්සරහදී තේරෙනවා. හරි. එහෙම කරන්න. ඉරක් ගහලා මේ විදිහට ඉරක් ගහලා 0.27.42 කියලා ලියා ගන්න. මේක ආපහු ලියාගත්තා මෙතන. හරි. දැන් යන්න පොතට. පොතෙන් බලන්න මෙන්න මෙයා ඉන්නවද? අනිවාර්යෙන් ඉන්න ඕන. කොතනද ඉන්නේ කියලා බලන්න. කොතනද ඉන්නේ? අඩි රූල තියලා කොතනද ඉන්නේ කියලා බලන්න. අඩි රූල තියන්න. හරි. ඉස්සම යන්න ඕන අපි 27.42ට. 27.42. අනේ ෂෝක් එකට ඉන්නවනේ. ෂෝක් එකට ඉන්නවා බංගුණා. 27.42 නේ. ගානට නියමයට අකුරු ඔක්කොම ටික ඉන්නවා. ඉලක්කම් ටික ඔක්කොම තියෙනවා 27.42. අංශක 15 කොහෙද ඉන්නේ? අංශක 15 කලා 20. ඕනේ මේකමනේ. මගෙන් පේන්නේ නැති වෙයි තියෙන්නේ. ඔයාගේ පොතේ තියෙනවනේ අංශක 15යි කලා 20. 27.42 අංශක 15යි කලා 20. ගෙඩි පිටින්ම තිබ්බා අංශක 15යි කලා 20. දැන් ඊට මේක දැන් මොකද කරන්නේ? මේක ඉතින් මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඔහොම කපන්න තමයි තියෙන්නේ. එහෙම කපන්න. මොකද මට කියා දෙන්න විදියක් තිබුණේ නැහැ ඒක. උනේ ඊගාව ගානින් කියා දෙන්නම්. හොඳේ.
ඊගාව ගන්න දැන් මේක ලියවි අපරාධ නෑ. අපරාධ නෑ හොඳේ. මෙහෙම ලියන්න. අපරාධ නෑ ලියන්න. අපරාධ නෑ ලියන්න. ඊට පස්සේ මම දෙවෙනි එක දෙන්නම්කෝ. දෙවෙනි එක මට පුළුවන් නම් ඔයා කාට කලින් හදන්නද? මට කලින් හදන්න. හරි. ඔන්න මම ලියනවා tan inverse 0.27යි 48. 48. වීඩියෝ එක නවත්තලා හදන්න. වීඩියෝ එක නවත්තලා හදන්න. හරි. මම හිතනවා ඔයා හදන්න ඇති කියලා. හැදුවේ නැත්නම් මගෙත් එක්කම හදමු. ඔයා යම් තාක් දුරට හරි උත්සාහයක් දරන්නේ. මම මේකේ බලාපොරොත්තු වෙන්නේ අවසාන පිළිතුර. අවසාන අගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔයා මේක හදන්න උත්සාහයක් ඕනි. උත්සාහයක් ඕනි. ඔයා තනියම මේක උත්සාහයක් දක්වන්න ඕනේ. කියන්නේ උත්සාහයක් ගන්න ඕන. නැත්නම් ඉතින් පුළුවන් වෙන්නේ නැහැ. මේ නිකන් වීඩියෝ එකක් බලනවා වගේ නම් බලන්න යන්න එපා. අපරාධින් නැත්නම් ඔයා කොමඩි වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ කට පුරා හරි hina වෙන්න හරි පුළුවන්. කොමඩි වීඩියෝ කට පුරා hina වෙන්න හරි පුළුවන්. ඊට ලේටි හරි පිරිසිදු වෙනවා. මේක නිකන් ෆිල්ම් එකම නම් බලන්න එපා. ඔය අනිවාර්යයෙන්ම මේ වගේ වගුවක් අරගෙන ඔය බලන්න. වැරදුනාට කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ. නොතේරෙන දෙයක් තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරන්න. නැත්නම් වීඩියෝ එකකින් හරි මම ඒක පැහැදිලි කරන්න. හරිනේ? හරි අනිවාර්යෙන් එනවා. ඔයා උත්සාහයක් දරන්න. මම උත්සාහයක් දරන අයට තමයි කැමති. ඒ කියන්නේ මම කියුවේ සුබ බැලුවෙත් ඒ අයටනේ. ගණිතේරුම් සාමාර්ථයක් ගන්න උත්සාහ දරන හැමෝටම හදවතින් සුබානායතින් ප්‍රාර්ථනා කරා. ඉතින් එහෙම තමයි උත්සාහය තමයි මට ඉන්නේ. ඉතින් මොකද නැත්නම් අපිට මේ ඉපදෙනකොටම මේ මම ඇල්බර්ට් අයින්ස්ටයින් වෙනවා කියලා කියාගෙන ආවේ නෑනේ. බුදුහාඳුනන නම් එයා කියාගෙන ආවේ. මම ලෝට අග්‍ර වෙමි, මම ලෝට ජේෂ්ඨ වෙමි කියාගෙන මේ ගාතාවක් කියාගෙන නේද ආවේ. අපි එහෙම නෙමෙයිනේ ආවේ. එහෙනම් අපි එහෙනම් උත්සාහය දරන්න ඕන. උත්සාහ දරන්න ඕන. දරුවොත් තමයි මොනවා වෙන්නේද? අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මම මේ කියා දෙන විදිහට පුළුවන් ඇති. මේ විදිහට කියා දීලා අපහසු තැනක් තියෙනවා නම් තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරපන් ඈ. ඊට පස්සේ මම ඒකට රිප්ලයි කරන්න. එහෙම නැත්නම් වීඩියෝ එකෙන් හරි ඒකට මම මේ කියා දෙනවා. හරි. මේක අපි හදාගන්නේ කොහොමද? අනිවාර්යෙන් මම කිව්වා මෙන්න මේ වගේ ගණන්. මෙන්න මේ වගේ ගණන් කියන්නේ මොකද්ද? ඉන්වර්ස් ගණන්. ඉන්වර්ස් ගණන් කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ sin ලියලා උඩ ඍණ එක. tan ලියලා උඩ ඍණ එක. මෙන්න මේ ගණන්. හරි. දැන් අපි බලමු දැන් 27යි 48 කොහෙද තියෙන්නේ? tan වගුවේ කොහෙද තියෙන්නේ? මේ මම මේ කියවනකොටම ඔයා කියවන්නේ. බය වෙන්න එපා. බය වෙන්න එපා කියවන්න. කියව හදන්න මේ tan වගුවේ කොහෙද තියෙන්නේ? tan වගුවේ කොහෙද තියෙන්නේ? දැක්කනේ? tan වගුවේ කොහෙද තියෙන්නේ? අනිවාර්යෙන්ම ලියා ගන්න ඕන. අනිවාර්යයෙන්ම ලියා ගන්න. 0.27යි 48. ඔන්න මම ලියා ගත්තා. ලියලා තමයි බලන්නේ. 27යි 48. 27යි 48. මොකද කියන්නේ? තියෙනවද හරියටම? හරියටම නෑ නේද? එහෙනම් අපි ගන්නෙ මෙන්න මෙයාට වඩා පහළ අගයක්. මෙයාට වඩා පස් අගයක්. කියන්නේ මෙයාට වඩා අඩු අගයක් තමයි ගන්නෙ. ළඟම අඩු අගය ගන්න. කවුද ඉන්නේ ළඟම අඩු අගය? 27යි 42 තියෙනවා. ඊට පස්සේ 27යි 73 තියෙනවා. ඒ කියන්නේ 0.27යි 42 තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? 0.27යි 73. මේ දෙන්න අතරනේ තියෙන සුදු පුතේ 0.27යි 48. මේ රෙද්ද මම කන්නම්කො පොඩ්ඩක් ඉන්නකො. හරි මෙන්න මෙයා ඉන්නේ මේ දෙන්න අතරනේ. මේ දෙන්න අතර. ඇයි බං මූට වඩා මූ අඩුයි මෙයාට වඩා මෙයා වැඩි. මේ දෙන්න අතර තමයි ඉන්නේ. එහෙනම් සුදු පුතේ අපි ගන්නේ ඉස්සරහා අගයේද පස්ස අගයේද? මේ එලි අම්බානේක වහිනවා. වැහි සද්දය හෙන්න පුළුවන්. ඒකට මේ ඒ සද්දේ ගණන් ගන්න එපා. හොඳයි අපි වැඩි කරගෙන යමු. උදේ ඉඳන්ම වහිනවා මේ ඉවරයක් වෙන්නේ නැහැ. වහිනවා. ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වැහි සද්දේ ගණන් ගන්න එපා. අපි වැඩි කරගෙන යමු. හරි. අපි ගන්නේ ඉස්සරහා අගයේද පස්ස අගයේද? පස්ස අගය. හැමතිස්සෙම එහෙමද? ඔව් හැමතිස්සෙම පස්ස අගය තමයි ගන්න. හැමතිස්සෙම මෙන්න මෙයාට වඩා අඩු වගයක් තමයි ගන්නෙ. මෙන්න මෙයාට වඩා අඩු වගයක්. මෙයා තමයි ගන්නෙ. මෙයා තමයි පස්ස අගය. ගන්න සුදු පුතේ පස්ස අගය 0.27යි 42. ඔන්න පස්ස අගය. ඊට පස්සේ අඩු කරනවා. දැන් අඩු කරන්න ගත්තොත් 8න් 2ක් 6යි 4න් 4ක් 0.0 ඔක්කොම 0 වැඩක් නැහැ. එහෙනම් පරතරේ 6යි ඔන්න පස්ස අගය. දැන් ඊට පස්සේ බලන්න මොකද්ද? මෙන්න මේ පස්ස අගය කොහෙද තියෙන්නේ? මෙන්න මේ පරතරේ කොහෙද තියෙන්නේ? පස්ස අගය කොහෙද තියෙන්නේ? පරතරේ කොහෙද තියෙන්නේ? දැන් ඊට පස්සේ මේක වෙනස් වෙලා තියෙන්න බෑ හොදේ. වෙනස් වෙලා තියෙන්න බෑ. මේ විදිහට වෙනස් වෙලා තියෙන්න බෑ ඔයගේ පොතේ. ඔයා වෙනස් වුණා නම් හදාගන්න මේ විදිහේ. හදාගන්න පුළුවන් හදාගන්න. මේ වෙනස් වෙලා නම් දැන් අපි හදාගන්න කවුද? දැන් හිටියේ කොහෙද? අපි 27යි 48ට ගත්තේ කොහෙද? 27යි 48ට ගත්තේ අපි අංශක 15 කියන පේලියේ. අංශක 15 කියන පේලියේ. එහෙනම් මේක මේ විදිහට තියෙන්න ඕන. මේ විදිහට තියෙන්න ඕන. බලන්න පස් අගේ අපි ගත්තේ 27යි 42 නෙමෙයි. 27යි 42 නේ. එහෙනම් එයා ඉන්නේ කීයද? අංශක 15 කලා 20. අංශක 15 කලා 20. අංශක 15 කලා 20. එහෙනම් ඒක ලියා ගන්න. අංශක 15 කලා 20 ධන. ඇයි මේ පරතරයක් තියෙනවනේ. දැන් මේක නම් හරියටම තිබුණා. එහෙම තිබුණේ නැහනේ. එහෙනම් පස් අගේත් බලන්න ඕන. මේ පරතරෙත් බලන්න ඕන.
පරතරේ බලන්න කීයද තියෙන්නේ කියලා. පරතරේ අපිට හම්බුනේ 6. දැන් මේ පේලිය ගියන් පස්සේ මෙන්න මේ පේලිය දිගටම ගියාට පස්සේ පළවෙනි මෙන්න මේ තීරුව හම්බ වෙනවා. ඒක නෙවෙයි. ඊට පස්සේ මධ්‍යස්ථ අන්තරේ තීරුවක් හම්බ වෙනෝනේ. 3 6 9 කියලා. ඔව් 9 කියලා. මෙන්න මේ අපිට ඕනේ 6නේ. අපිට ඕන 6. එහෙනම් මෙතන 6 තියෙනවනේ මේ. 6ත් බලන්න ඊට පස්සේ උඩ කවුද ඉන්නේ කියලා. උඩ කලාගේ කීයද කියලා බලන්න. උඩ කලාගේ ඇවිල්ලා කලා දෙක. කලා දෙක. මේ තියෙන කලා දෙක. දැන් ඊට පස්සේ කරන්නේ මොකද්ද? මෙහෙම කොක්කක් ගහලා එකතු කරන්න. 20යි 2යි කීයද? 22යි. දැන් කලා කොටස එකතු කරන්න පුළුවන් නේ. අංශකනේ බැරි. මේ කියන්නේ අංශකනේ මේක එකතු කරන්න බැරි. කලා කොටස එකතු කරන්න පුළුවන්. කියන්නේ කලාගෙන මේ කලාගෙන එකතු කරන්න පුළුවන්. අංශක 22යි. දැන් එහෙනම් මේක අපිට ලියන්න පුළුවන්. අංශක 15යි කලා 22. දැක්කද සුදු පුතේ? මේ දැක්කද සුදු පුතේ? මේක අපි හැම ගානකම හොදේ මේ ඉන්වර්ස් කතා, ඒ කියන්නේ මේ උඩ ඍණ එක කතාව තියෙනවානේ. sin inverse, tan inverse අන්න ඒ කතාවලට ඉරක් ගහලා මේ විදියට මෙන්න මේ වරහන ඇතුලේ තියෙන ඉලක්කම ආපහු ලියා ගන්න මෙතන. ආපහු ලියා ගන්න. පස්සාගයක් සෙට් වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. කියන්නේ මේක හරියටම තියෙනවද? මේක නම් හරියටම තිබ්බා. අපිට අගේ වරහන ඇතුලේ තියෙන මේ අගේ දිහා බලලා කියන්න බෑ අපිට. මේක හරියටම තියෙනවද? හරියටම තියෙනවද? කියන්නේ මේක මේ 0.2742 හරියටම තියෙනවද කියලා කියන්න බෑ. මොකක් බලන්නේ නැතුවද? මේ වගුව බලන්නේ නැතුව මේක දිහා විතරක් බලලා අපිට කියන්න බෑ. මේක වගුවේ තියෙනවද හරියටම නැද්ද කියලා. ඉතින් අපි කරන්නේ මොකක්ද ඒකට? මෙන්න මෙහෙම ඉරක් ගහගෙන මේ දීලා තියෙන එක ලියනවා. ඊට පස්සේ තමයි බලන්න යන්නේ මේක. මේක බලන්න යන්නේ ඊට පස්සේ. ආයේ මේ බලපුවම තේරෙනවා මේක තියෙනවා නම්. ආයක තියෙනවා. තියෙනවා නම් ඉතින් මේක වැඩක් නැහැ නේ. මේක න කපා දාන්න ඕන. එන උත්තරේ මෙතන ලියන්න. දැන් මේකෙදි බලන්න. මේ අගේ හරියටම තිබ්බද? හරියටම නෑනේ. තිබුණේ නෑනේ. එහෙනම් අපිට ගන්න ඕනේ පස්සාගේ. අපිට පස්සාගේ තමයි ගන්න. ඒ කියන්නේ මෙයාට වඩා අඩු වගේ. මෙයාට වඩා අඩු වගේ. හැමතිස්සෙමද? ඔව් හැමතිස්සෙම මෙයාට වඩා අඩු වගේ තමයි ගන්න. හැමතිස්සෙම මෙයාට වඩා අඩු වගේ තමයි ගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ දෙන්න අඩු කරගත්තා. ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ පස්සාගය කොහෙද තියෙන්නේ? මෙන්න මේ පරතරය කොහෙද තියෙන්නේ? පස්සාගය කොහෙද තියෙන්නේ කියලා බලනවා. දැන් තේරුණාද? දැන් ඔයාලට එක සැරේ මෙහෙම ලියා ගන්න පුළුවන් නම් අවුලක් නැහැ හොඳේ. එක සැරේ මේක ලියා ගන්න පුළුවන් නම් අවුලක් නැහැ. මේක දෙක එකතු කරලා මේ පියවර ලියුවා නම් කම හොඳයි. නමුත් ඉතින් එක සැරේ ගන්න පුළුවන් නම් හොඳයි. මම තුන්වෙනි ගානක් දෙන්නම්. මේ බලන්න තුන්වෙනි එක. tan inverse 0.28යි 0.5. මේක හොයන්න බලන්න. tan inverse 28යි 0.5. මට කලින් හදන්න. දැන් ඉතින් ගානක් හදලා තියෙන අම්බාන එකම මට කලින් හදන්න. හරි. මම හිතනවා ඔයා හදන්න නැති කියලා. අපි හදමු බලන්න. හරි. කොහොමද මෙන්න මේ වගේ ගණන් අපි හදන්න යන්නේ? ඉරක් ගැහුවා ආපහු මේක ලියාගත්තා. ඇයි ඒ? පස්සාගයක් සෙට් වෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. කියන්නේ මේ මෙයා හරියටම තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති හින්දා ඉතින් ලියා ගන්නවා. එච්චරයි. එච්චරයි. දැන් තමයි බලන්න යන්නේ සුදු පුතේ ඈ. 28යි 0.5 මෙන්න බලනවා. 28යි 0.5 ඉස්සෙල්ලා බලන්න 28යි ගණන් කොහෙද තියෙන්නේ කියලා. 0.5 හොයාගන්න පුළුවන් ඊට පස්සේ. 28 ගණන් ගියට පස්සේ 28යි 0.5. ඒ තීරුවම නේද? ඔව්නේ. ඔව් මේ වේලියම තමයි. 28යි 0.5. ගාන්ටම තියෙනව නේද? ගාන්ටම තියෙනවා. ඉතින් I think සතුටුයිනේ ඉතින් අපිට සතුටුයි. මට සතුටුයිද දැන්? ඔන්න ඉතින් අංශක 15යි කලා 40. මමත් ඔයා වගේම මේ බලන්න. මේ වගේ පත අඩිරුල තියාගෙන බලනවා ඉතින්. ඔය අනිවාර්යයෙන්ම ඉතින් අඩිරුල තියලා බලන්න ඈ. ඔන්න ඉතින් හරි. දැන් ඉතින් මේක වැඩක් නැහැ නේ. කපා දාන්න. අපි දන්නේ ඒක තමයි වැඩි. අපි දන්නේ නැහැ මේක හරියටම තියෙනවද නැද්ද කියලා. එන කපා දා ගන්න. පස්සාගයක් සෙට් වුන්නේ නැහැ. මේක හරියටම තිබුණා. මම දෙන්නම් හතරවෙනි ගාන. tan inverse 0.28යි 14. මට කලින් හදලා උත්තරේ හදාගන්න වීඩියෝ එක නවත්තලා මට කලින් හදන්න. හරි හැදුවද? හැදුවා නම් හොඳයි. හැදුවේ නැත්නම් උත්සාහ කර දරලා ඇති කියලා මම හිතනවා. මොනවද කරන්න ඕන? අන්න හරි. මේක ලියා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? මේක අපි ඉස්සෙල්ලා ලියා ගන්න ඕනේ. 0.28යි 14. හරි ඔන්න ඉතින් අපි ලියාගත්තා. දැන් තමයි බලන්න යන්නේ. 28යි 14. 28යි ගණන් වලට යන්න උතුරු තේරෙනවා. 28යි 14. ඒ පේලියම නේද? අවුලක් නැහැ. 28යි 14. 28යි 14 අනේ සුදු පුතේ නෑ. 28යි 14 නෑ. 14 නෑනේ. 28 තියෙන අවුලක් නෑ. අයින් කරන්න. ඊට පස්සේ තියෙන්නේ 5 තියෙනවා. ඊට පස්සේ 36 තියෙන්නේ. එහෙනම් අපිට මොකද්ද මේ පස්සාගය? 28යි 36ද පස්සාගය? 28යි 0.5ද පස්සාගය? 28යි 0.5.
එහෙනම් මෙතන තියෙනවා 28යි 0.28යි 0.5. එහෙනම් මේක අඩු කරගන්න. 4න් 5 අඩු කරන්න බෑනේ සුදු පුතේ. ඉල්ල ගන්න එහෙනම්. මෙන්න මෙතන 0යි මෙතන වෙනවා ඊට පස්සේ 14. 14න් 5 ගියන් පස්සේ 9යි. මේ ටිකම බිඳුව බවට පත් වෙන වැඩක් නැහැ. මේක වැඩක් නැහැ මේ ටිකම. දැන් ඊට පස්සේ බලන්න මෙන්න මේ පස්සාගේ කොහෙද තියෙන්නේ? මෙන්න මේ පරතරය කොහෙද තියෙන්නේ? කියන්නේ මේ දෙන එකතු වුණොත් මෙයා හැදෙනවනේ. මෙන්න මේ අඩු කරපු එක කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේ දෙන එකතු කරන්න තියෙන්නේ මේ වගේ. දැන් බලන්න 28යි 0.5 කොහෙද තියෙන්නේ කියලා. 28යි 0.5 දැන් අපි හෙව්ව නේද? ඕනේ 28යි 0.5 හෙව්වා. කමන්නේ අපි බලමු ඉතින්. 0.5 තියෙන්නේ 15 නේ. 15 ඊට පස්සේ එකතු කිරීමේදී මෙයක් ඉන්නවනේ. එයාගේ අගයත් එකතු කරගන්න ඕන. බලන්න ඊට පස්සේ 9. ඒක වෙනස් කරගන්න එපා හොඳේ. මේක වෙනස් කරගන්න එපා. දැන් අපි බැලුවනේ මේ 15යි 40 කියන්නේ මෙන්න පස්සාගේ 28යි 0.5 තියෙන්නේ කොයිද? 15යි 40. ඒක වෙනස් කරගන්න බෑ පුතේ ඈ. වෙනස් කරගන්න බෑ. මොකද පරතරයක් අපිට හම්බුණා. මේක අඩු කරන් පස්සේ පරතරය අපිට සෙට් වුණා. මේක පරතරය. මේ දෙන්න එකතු කරොත් මේක හම්බ වෙනවා. 9 කොයිද තියෙන්නේ? අනේ සෙට් තියෙනවා පුතේ ඈ. 3 6 9. 9 තියෙනවා. 9 තියෙන්නේ කොයිද? කලා තුනේ. කලා තුනේ තමයි 9 තියෙන්නේ. කොක්ක ගැහුවා එකතු කරා 43. එහෙනම් මේක අගින්නේ අංශක 15යි කලා 43. ඔන්න උත්තරේ. අංශක 15යි කලා 43. ඉතින් ওই විදිහට තමයි ගණන් හදන්නේ. මම බලන්න දැන් ටික ඇවිල්ලා ඔන්න දැන් හොඳම මට්ටමට ආවා. දැන් මේ විදිහින් තමයි ගණන් හදන්න ඕනේ. මේ විදිහ ගණන් දුන්නොත් ඉරි කැල්ලක් ගැහුවා, ඉරක් ගැහුවා වරහන් ඇතුලේ තියෙන එක ලියාගත්තා. ඊට පස්සේ තමයි බලන්න යන්නේ. ඔන්න දැන් පුහුණුව. දැක්කද? ඔන්න දැන් පුහුණුව. ඔහොම තමයි හදන්න යන්නේ. හරි මම පස්වෙනි ගානකුත් දෙන්නම්කෝ. පස්වෙනි ගානක් දෙන්නම්. කොහෙන්ද දෙන්නේ? කොහෙන්ද චුට්ටක් ඉන්නකෝ මම බෝඩ් එක මගා ගන්නකම්. හරි ඔන්න ඉතින් මම බෝඩ් එක මගා ගත්තා. මම පස්වෙනි ගාන දෙන්නම් මේ විදිහට ඈ. ඔන්න පස්වෙනි ගාන. tan inverse 0.3778 0.3778. හරි. වීඩියෝ එක නවත්තලා මට කලින් හදන්න. හරි මම හිතනවා ඔයාලා හදන්න නැති කියලා. අපි යන්කෝ හදන්න බලන්න. සමාන ලකුණු දාගන්න, ඉරක් ගහගන්න, මොනවා ලියා ගන්නද? මේ වරහන් ඇතුලේ තියෙන එක ලියා ගන්න. 0.3778. ඇයි අපි එහෙම ලියාගන්නේ? මෙයා හරියටම ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හරියටම වගුවේ ඉන්න ඕන. හරියටම ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හරි 37.78. 37යි ගණන් වලට යන්නකෝ. 37.78 හම්බුණා. 37.70 දිගනේ තියෙන්නේ. ඊට පස්සේ 38යි 0.5. ඒක වැඩි යගේනේ. එහෙනම් පස්සගේ මොකද්ද එහෙනම්? 37.72. එහෙනම් ඒක ලියා ගන්න. 37.72. 0.37.72. මේක තමයි පස්සගේ. මේක තමයි පස්සගේ. ඊට පස්සේ අඩු කරගත්තොත් අපි 8න් 2ක් 6යි. මේ ඔක්කොම බිඳුවයිනේ. ඔන්න එහෙනම් පරතරය. දැන් බලන්න පස්සගේ කොහෙද තියෙන්නේ? පරතරය කොහෙද තියෙන්නේ? 37.72 තියෙන්නේ 20 40 එකතු කිරීම ඊට පස්සේ බලන්න 6 අප්පට්සේ 6 නෑනේ සුදු පුතේ. දැන් තියෙන්නේ මම බලන්න මධ්‍යයන් අන්තරයේ තීරුවේ ඉස්සලම තියෙනවා 3 ඊට පස්සේ 7 ඊට පස්සේ තියෙනවා 10. දැන් අපිට 6නේ බලන්න මේ 6නේ බලන්න ඕන. දැන් 6ට ඉතින් 6ක් නෑ. අගයක් ගන්නත් එපා. බලන්න දැන් 6 තියෙන්නේ මේ දෙන්න අතර. මේ දෙන්න අතර. හැබැයි දැන් මේ 3 ගන්න බෑ. මොකද මේ දෙන්න අතර පරතරේ හුඟක් ලොකුයි. හින්දා මේ 7 ගත්තම සාධාරණයි. 7 ගත්තම සාධාරණයි. එහෙනම් අපි 7 ගමු ඈ. 7 ගමු. එනිසා අපි බලමු 7 තියෙන්නේ කොහෙද? 7 තියෙන්නේ කොහෙද? 7 තියෙන්නේ කොහෙද? 7 තියෙන්නේ කොහෙද? කලා දෙකේ. කලා දෙකේ. මේ දෙන එකතු කරොත් ඊට පස්සේ එන්නේ 42යි. අවසාන උත්තරේනේ අංශක 20යි කලා 42. හරි. ඉතින් අපි මේ දක්වා කතා කරේ S මට්ටම. S මට්ටමේ මාතෘකා තුනක් තමයි මේ දක්වාම කතා කරේ. අපි S මට්ටම කතා කරේ S මට්ටමේ ත්‍රිකෝණ මිතිය. S මට්ටමේ ත්‍රිකෝණ මිතිය අපි කතා කරේ. ඒ යටතේ අපි කතා කරා පළවෙනි මාතෘකාව මොකද්ද? කෝණ. පළවෙනි මාතෘකාව කෝණ. මෙන්න මෙයා තමයි අපේ පළවෙනි මාතෘකාව උනේ. ඊට පස්සේ මාතෘකාව තමයි කෝණයක ප්‍රධාන SCT අගයන් සෙවීම. ඔන්න දෙවෙනි මාතෘකාව අපේ. දෙවෙනි මාතෘකාව තමයි කෝණයක ප්‍රධාන SCT අගයන් සෙවීම. ඒ කිව්වේ මේ බලන්නකෝ. අපිට තිබ්බ කෝණ වර්ග දෙකක් නේ. අපි කතා කරා අර කලා කොටස තියෙන අර මේ කලා කොටසනේ අපිට වද දුන්නේ. 10 චක්‍රෙන් තියෙන්න ඕන. 10 චක්‍රෙන් නැත්තම් පිස්සු නැටුවා. එහෙම කතාවක් තිබුණානේ. දැන් මම උදාහරණයක් ගන්නම් මෙහෙම. උන 10 චක්‍රෙන් තියෙනවා. 10 චක්‍රෙන් කලා කොටස කලා කොටස 10 චක්‍රෙන් තියෙනවා. මම ගන්නම් උදාහරණයක් විදිහට මෙයා
කවුද අංශක 50යි කලා 20 ගන්නම්කෝ. මොන 10 චක්‍රයෙන් තියෙනවා කලා කොටස. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් අගයන් තුනක් තියෙනවානේ. sin අංශක 50යි කලා 20 ඊට පස්සේ cos අංශක 50යි කලා 20 ඊට පස්සේ tan අංශක 50යි කලා 20. අපි දැන් ඕකනේ කතා කරේ. කලා කොටස 10න් තියෙන අවස්ථාව. 10න් තියෙන අවස්ථාව උදාහරණයක් විදිහට අපි ගත්තා අංශක 15යි කලා 20. අංශක 50යි කලා 20. මේක අගයන් තුනක් තියෙනවා. අපිට තියෙන්නේ බලලා ලියන්න තියෙන්නේ. මේක අපහසුාවක් නැහැ. හැබැයි මේ කලා කොටස අපිට කලා කොටස තමයි වද දෙන්නේ. කලා කොටස 10 චක්‍රයෙන් නැත්තම් 10 චක්‍රයෙන් නැත්තම් මොකද කරන්නේ? 10 චක්‍රයෙන් නැහැ. මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ මෙයා sin 50 නැහැ. අංශක 50යි කලා 25 ගන්නම්කෝ. කලා 25 ගත්තොත් මෙයාටත් මොකක් තියෙනවද? අගයන් තුනක් තියෙනවා. හරිද? අගයන් තුනක් තියෙනවා. sin 50යි කලා 25 cos 50යි කලා 25. මෙයා tan 50යි කලා 25. දැන් අපිට මේක එක සැරේ හොයාගන්න බෑ. මේක එක සැරේ හොයාගන්න බෑ. මොකද මේක 10 චක්කරින් නෑනේ. අපි එහෙනම් මේක ආපහු හදාගෙන තමයි එකක් හදලා පෙන්නන්නම්. sin වරහණක් දාලා අංශක 50යි කලා 20 ධන කලා 5. අන්න ඔහොම අපි හදලා තමයි උත්තරේ හදාගන්න ගියේ. ඔන්න අවස්ථා දෙක. ඔන්න අවස්ථා දෙක. හරිද? ඔන්න අවස්ථා දෙක. මෙතන ලියන්නම්කෝ. ලියසින් පස්සේ කලා කොටස 10 චක්කරින් නැති අවස්ථාව. ඔන්න ওই ටික. මෙන්න මේ දෙක අපි කතා කරා. මෙන්න මේ දෙක අපි වෙන වෙනම කතා කරා. ඊට පස්සේ මම මේක ඉවර වුණාට පස්සේ මම දුන්නා අවුරුදු 30ක විතර නේද? අවුරුදු 30ක විතර අර ත්‍රිකෝණමිතික ගැටලුවේ හොයන්න දුන්න මෙන්න මේ කෝණ ටික. ත්‍රිකෝණමිතික ගැටලුවේ හොයන්න තිබ්බ කෝණ ටික මම දුන්නා. ඔන්න ඉතින් ඒ කොටස අපි අවසන් කරා. මම හිතනවා දැන් ඉතා හොඳ දැනීමක්, ඉතා හොඳ පුරුද්දක්, ඉතා හොඳ මෙන්න මේ වගේ අගයන් හෙවීමක්, SCT අගේ හෙවීමක් හදාගන්න ඇති කියලා. ඒ නිසා අපි මුලින් නම් කරේ මම හිතනවා මේ මගේ මහන්සිය ප්‍රතිඵලයක් ගත්තා ඇති කියලා. හරිද? ඔන්න ඉතින් අවුරුදු 30ක මම ගැටලුත් දැම්මා. ඉතින් ඔන්න ওই ටික තමයි අපිට මේ කෝණයක ප්‍රධාන SCT අගයන් සෙවීම යටතේ අපි කතා කරේ. කෝණ වර්ග දෙකයි. කලා කොටස තමයි අපිට වදම දුන්නේ 10 වරක් චක්‍රෙන් තියෙන අවස්ථාව, 10 වරක් චක්‍රෙන් නැති අවස්ථාව. මේ කලා කොටස. අංශක කොටස 10 වරක් බැයි නම් 100 වරක් වුණා හරි කමක් නැහැ. ඒක අපිට අදාළම නැහැ. මේ කලා කොටස තමයි මේ 10 වරක් චක්‍රෙන් තිබුණම එක අවස්ථාවකොත් මෙන්න මේ 10 වරක් චක්‍රෙන් නැති අවස්ථාවක මෙහෙම දුන්නාන් පස්සේ මෙහෙම හදා ගැනීමක් කරන්න උනේ. ඊට පස්සේ තමයි අපි අගේ හෙව්වේ. මතකද? අගේ හෙව්වේ මෙහෙම. ඉතින් අන්න ඕක තමයි එක මේ මෙන්න මේ SCT අගයන් සෙවීම යටතේ තිබුණේ. ඊට පස්සේ අපි කතා කරා SCT අගයක් ඇසුරේ. මෙතන ඉවත් මම පේනව නේද? අවුලක් නෑ. මොකද SCT අගයක්. මම මෙහෙම ලියන්නම්කෝ. මෙහෙම ලියන්නම්කෝ. ඊට පස්සේ කතා කරා මේ tan inverse sin inverse ඉස්ලාම කතා කරේ. sin inverse ඊට පස්සේ tan inverse මෙන්න මේකෙන් අපි කෝණයක් සෙවීමනේ. අගේ සෙවීම නැත්තම් කොහෙද තියෙන්නේ? එහෙම ලියන්නම්කෝනේ. කොහෙද තියෙන්නේ? ගණන් ටිකක් හැදුවා. මෙන්න මේ වගේ ගණන් ටිකක් හැදුවා. මේක හදන්න අපි කොහොමද? ඒ කියන්නේ අපි මේක හදන්න අපි හදාගෙන යන්නේ කොහොමද? දැන් හිතන්නකෝ මෙහෙම එකක් දුන්නා කියලා. sin inverse වරහණක් ඇතුළේ 0.70යි 15 මේක අපි හදන්න යන්න කලින් ඉලක්ක ගහලා මේක ලියා ගන්න. වරහණ ඇතුළේ එක ලියා ගන්න 0.70යි 15. අන්න ඊට පස්සේ තමයි බලන්නේ මේ sin වගුවේ මෙන්න මෙයා කොහෙද තියෙන්නේ? පස් වගේක් සෙට් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්, මෙයා හරියටම තියෙන්නත් පුළුවන්. ඉතින් මේ දක්වා කරපු ටික අන්න ওই ටික තමයි කරේ. ඉතින් ඔයාලට කියන්න මේ ටික ඔයා නියමට හදාගත්තා නම් යම් තාක් දුරට හරි හදාගත්තා නම් මෙන්න මේ කොටස තමයි ටිකක් අපහසුම කොටස. මේ කොටස තමයි. ත්‍රිකෝණමිති අපහසුම කොටස මේ ටික තමයි. අර වගු වලින් බැලීම. කියන්නේ වගු බැලීම ත්‍රිකෝණමිතික වගු. ඒ අර වගු වලට කියන්නේ ත්‍රිකෝණමිතික වගු. මොකද ත්‍රිකෝණමිතිය නිපාඩම ඊට තල වගු වෙනම් ත්‍රිකෝණමිතික වගු. එහෙනම් ත්‍රිකෝණමිතික වගු බලන්න තමයි ටිකක් අපි අයට අපහසු. ඉතින් මෙන්න මේක තමයි මේක හදා ගැනීම තමයි ඉතාමත් වැදගත්. මොකද මෙතනින් පස්සේ තමයි ගාන ඩිපෙන්ඩ් වෙන්නේ. කියන්නේ ගාන තවදුරටත් ඉස්සරහට ඇදගෙන යන්නේ මෙන්න මෙතනින් පස්සේ. දැන් මේ පියවරත් වැරදෙනවා නම් මේ කොටසුත් වැරදෙනවා නම් ආයි ගානේ ඉතිරි කොටස් ටික ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙනම් මේ ටික තමයි ඔයා හොඳටම හදා ගන්න ඕනේ. දැන් ඔයාලට මේ හදන්න දෙයක් නැහැ නේ ඇත්තටම. බලලා ලියන්න තියෙන්නේ. දැන් අපිට වද දෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් ආවා. ඊට පස්සේ මෙන්න මේක හරියටම තියෙනවද නැද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. දන්නේත් නැහැ. එහෙම වුණාන් පස්සේ අපි මෙහෙම ඉරක් ගහලා මෙන්න මේ වරහණ ඇතුලේ තියෙන ඉලක්ක මාපව ලියාගෙන තමයි ගානට බහින්නේ. ඉතින් ওই ටික තමයි අපි කතා කරේ. දැන් ඊට පස්සේ දැන් මේ ස්මට්ටමේ තියෙන ඊගාව මාතෘකාව අපි ඇවිල්ලා පයිතගොරස් ත්‍රිකෝණය
පයිතගරස් ප්‍රමේය නෙමෙයි ත්‍රිකෝණය. ඉතින් අපි අන්නේ ත්‍රිකෝණය ගැන සාකච්ඡා කරනවා ඊගාව වීඩියෝ එකෙන්. මම හිතනවා මෙන්න මේ ගණන් ටික හොතර හදාගෙන ඇති. මෙන්න මේ කොටස අදාළ විභාග ගණන් ටිකත් මම පහල මේ කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයා ඒ ටිකත් හදන්න. ඉතින් ඔයාලට පරිශීලනය කරන්න YouTube එකේ තව අම්බානේක වීඩියෝ තියෙනවනේ. ඉතින් පුළුවන් නම් ඉතින් ඒ වීඩියෝ ටික බලන්න ගණන් ටිකක් හදන්න. ඊට පස්සේ මම ත්‍රිකෝණමිතික ඔය වීඩියෝ කරලා තිබුණා අර මේ පේපර් එක කියන්නේ ඕරල් එක්සෑම් පේපර් එක කොහොමද හදන්නේ. ඉතින් ඒවා හිම චුට්ටක් බලන්න කොහොමද ගානක් හැදෙන්නේ. ගානකට ලකුණු හම්බ වෙන්නේ කොහොමද චුට්ටක් බලන්න. නොතේරුණාට කමක් නැහැ. පොඩ්ඩක් බලන්න මේ වගේ ගානක් තමයි හදන්න තියෙන්නේ කියලාවත් අඩුම. හරි එහෙනම් අපි පයිතගරස් ත්‍රිකෝණයෙන් අපි හමු වෙමු එහෙනම්. ඔයාලා හැම දෙනෙක්ටම හදවතින්ම සුබ අනාගතයක් ජය වේවා.